ඔන්න මම අද ඇවිත් ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ තෙරිපැහැ කියන ගමට. මෙතන විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුලින් ඒ වගේම වලපනේ තෙරිපැහැ කියන පේජ් එක හරහා ප්‍රචාරය වෙලා තිබුණා. විශාරද සෝමසිරි මැදගෙදර කිව්වොත් මම හිතන්නේ රටම දන්නවා ලෝකෙම දන්න ගායන ශිල්පියෙක්. ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ඉතින් එතුමාගේ මැදිහත් වීමෙන් එතුමාගේ උපන් ගමට තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. එතුමාගේ මැදිහත් වීමෙන් මම හිතන්නේ ගමේ තියෙන පරණම බෝධින් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගම්වාසීන් එකතු කරගෙන තමයි මෙතන මේ අද සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතන ගම්වාසීන්ගෙන් ඒක මෙතන වැඩ කරන අයගෙන් කතා කරන්න කොහොමද මෙතන වැඩ පිළිවෙල වෙන්නේ මොන වගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මේ ඒ අනුව ඇත්තටම මේක 1800 ගණන් වල 1700 ගණන් වල එහෙම තියෙන පෞරාණික අපිට මේකේ ගලේ කොටලා තියෙනවා ඒක හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ අනුව මේක මම හිතන්නේ අවුරුදු 350 250ක් වගේ කාලයකට වෙනවා. ඒක නිසා අපි ගම්වාසීන්ගෙන් අහලා බලමු මේකේ කොච්චර පරණද මේකේ ඓතිහාසික වටිනාකම පිළිබඳව. ඉතින් අපි කැමැතියි දැන් මේ ගැන දැනගන්න මේ බෝධින් වහන්සේ මේක කොහොමද මුල් කාලේ රෝපණය වුණේ කියලා. මුල් කාලේ මේක රෝපණය වුණේ අපේ තාත්තගේ මල්ලිලා වැලිපටවන්ට කියලා තියෙන වැලිගොඩ. ඒ වැලිගොඩ කරඳ ගහක තිබ්බ බෝධින්නාන්ත කෙනෙක් තමයි මෙතන ගෙනල්ලා හිටෙව්වේ. ඒ කාලේ ආතල මුත්තල ඔක්කොම හිටපු කාලේ. එතකොට මේක අවුරුදු දැන් කීයක් විතර සාමාන්‍යයෙන් දැන් මේක අවුරුදු 200කට වැඩි ගාණක් වෙනවා. මේ බෝධින්නාන්ත මෙතන විතරයි. ඔව් එතකොට සෝමසිරි මැදගෙදර මහත්තයා තමයි මේක මේ ප්‍රතිසංස්කරණය කරන්න මූලික වෙලා තියෙන්නේ. ඔව් මූලික වුණේ. එතකොට ඒ කාලේ මතක් කරොත් සෝමසිරි මැදගෙදර වගේ ඒ වගේ කට්ටිය මෙතන කොහොමද ඒගොල්ලෝ සෙල්ලම් කරපු තැනද වැඳ පුදාගත්තු තැනද? ඒගොල්ලෝ මෙතන සෙල්ලම් කරපු තැන තමයි මෙව්වා. ඒ කාලේ. ඒ කාලේ අපේ සෝමසිරි මැදගෙදර මහත්මයා ඔය වගේ රැකියාවට ගිහිල්ලා හිටියේ නෑ. මෙතන තමයි එතුමලා සෙල්ලම් කරේ ඔක්කොම ටික. ඔව්. එතකොට දැන් මේක දැන් ගම්වාසීන් හැමෝම මෙතන වැඳුම් පිටින් කරන තැනන්නේ. එතකොට ගම්වාසීන්ගේ කොහොමද උනන්දුව දැන් මේක මේ හදන්න මොන වගේ වෙහසක්ද? දැන් මේ පටන් ගන්නට නම් ගම්වාසී සියලුම දෙනා මෙතෙන්ට උදව් උපකාර කරලා තියෙන බව තමයි අපට දැනගන්න තියෙන්නේ. ඔව්. හරි අපි බොහොම ස්තුතියි. අපි තවත් අපි කතා කරලා බලමු. මෙතන දැන් මේ වැඩබිමේ මම දැන් විශාල කට්ටියක් වැඩ කරනවා. හරි අපි කතා කරමු පත්මසිරි මහත්මයා. කොහොමද සෝමසිරි මැදගෙදර මහත්මයා මේක කරන්න කියලා කැමති වුණේ? ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ගම්වාසීන්ට කතා කරාද මුලින්ම? ගම්වාසීන්ට කියන්නේ සෝමසිරි මැදගෙදර මහත්තයා මේ ගමේ මලගෙදරකට ආවා. මලගෙදරකට ආවිලා බලනකොට ඉස්සෙල්ලා තිබ්බේ ධම්ම සම්පූර්ණ දෙපැත්තට වීදිලා ගිහිල්ලා සම්පූර්ණ කැඩිලා. පස්සේ සෝමසිරි මැදගෙදර මහත්තයා මේ ගහයට තමයි පොත් පාඩම් කරලා තියෙන්නේ. ඔව්. සින්දු කියලා තියෙන්නේ පොඩි කාලේ. ඔව්. හරි. පස්සේ මේ ගහට වෙලා තියෙන හානිය දැක්කා. ඔව්. හානිය දැක්ක ගමන් එයා තීරණයක් ගත්තා මම මොනවා හරි කරලා මුදලක් එකතු කරගෙන හරි ආවිලා මේකේ වට තාප්පිය බැඳලා මේක බුදු පිළිම ටිකක් තියාලා ගමේ මිනිස්සුන්ට වදින්න පුදන්න පුළුවන් විදියට මේක හදනවා කියලා. ඒතකොට මේ ගමේ කට්ටියකින් ලොකු කැපවීමක් කරනවානේ මෙතන. ගමේ ඔක්කොම උදව් වෙනවා. දැක්ක ඇත්තටම කෑම පවා නැවිලාවට ඉතින් හැමෝම උදව් කරනවා. නමුත් ඉතින් සෑහෙන කැපවීමක් කරන්න ඕනේ මේක හැමෝටම කරන්න බෑ කැපවීම. ඉතින් එතකොට ගත්තාම මේක දැන් කොච්චර කාලයක් ඇයිද මොන වගේ අඩුපාඩු ටිකද දැන් මේ වෙනකොට තියෙන්නේ? දැනට ඔව් දැනට තියෙන්නේ ගොඩාක්ම වියදම් යන වැඩ ටික. ගමේ මිනිස්සුත් පුළුවන් හැටි ආධාර කරනවා අපට මුදලක් දෙන්න නැති නිසා තමයි අපි ශ්‍රම ශක්තියෙන් අපි මහන්සිලා වැඩ කරන්නේ. ඔව්. ඒ හින්දා අපි කියන්නේ යම්කිසි මුදලක් දෙන්න පුළුවන් කෙනෙකුට අපි තරේ බල කරන්නේ අපිට මේ වැඩ ටික ඉතුරු වැඩ ටික කරගන්න ආධාරයක් දෙන හැටි තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් කවුරු හරි හිතුවොත් එහෙම මේක මම කැමැත්තෙන් පොඩි හෝ දෙයක් දෙන්න කැමැති කියලා. ඔව්. එතකොට කාවද අපි සම්බන්ධ කරගන්නේ? එතකොට දැන් කවුරු හරි හිතුවොත් එහෙම ලොකු දෙයක් නෙවෙයි පොඩි දෙයකින් උදව් කරන්න කියලා. ඒ උදව් කරන කෙනෙකුට කොහොමද එකතු වෙන්න කියන්නේ? එකතු වෙන්න කියන්නේ කවුරු හරි එහෙම සහයෝගයක් දෙන්න පුළුවන් කෙනෙකුට අපි මේ වැඩ කරන තැන බෝධි ස්ථානයට ආවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරලා මට දෙන්න පුළුවන් සිමෙන්ති මිටියක් මට දෙන්න පුළුවන් තින්ත පැකට් එකක් එහෙම කියලා අපිත් එක්ක සාකච්ඡා කරපුවාම
ඔව්. අපි ඒක ලබා ගන්නවා යාළුවා. අපි පොඩ්ඩක් කතා කරමු මේ බෝධීන් වහන්සේ දැන් ඒ කාලේ ඉඳන්ම වැඳුම් පිදුම් කරපු තැනන්නේ. ඔව්. ඒකට දැන් සෝමසිරි මැදගෙදර කියන්නේ ලංකාවේ ලෝකෙම ඉන්න ජනප්‍රියම පුද්ගලයෙක්. ඔව් ඔව්. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් ගම අමතක කරන්නේ නැතුව ගමට නැතුව මේ වගේ සේවයක මොන වගේද ගමේ මිනිස්සු විදියට දකින්නේ. ගමේ මිනිස්සු ඒකට තමයි මේ ගොඩාක්ම අගය කරලා මේ තමන්ලගේ තියෙන වැඩපොළ සම්පූර්ණ අතහැරලා ඉඳලා මේ මහන්සි වෙන්නේ. ඔව්. පිටේ ඉන්න මිනිස්සයාට අසහාර වුණා නම් ගමේ ඉන්න මිනිස්සුන්ට ඊට වඩා අසහාරින් තෝරන කියන එක අපි හඳුනාගෙන ඉවරයි. ඒකයි අපි මේ මහන්සි වෙන්නේ. ඔව්. එතකොට අපි දැන් මේකේ වැඩ කොහොමද දැන් තව මේක ගොඩක් වැඩ තියෙනවා. ටයිල් කරන්න. ඒකට බාර ගන්න එහෙම කැමති අයට එහෙනම් අපි ආරාධනා කරමු සෝමසිරි මැනේජර් සම්බන්ධ වෙන්න කියමු. එහෙම නැත්නම් මේ ස්ථානයට ඇවිල්ලා ඔයාලත් එක්ක කතා කරලා අවශ්‍ය දේවල් ලබා ගන්න. ඒ වගේම අපි තවත් කීප දෙනෙක් එක්ක කතා කරමු. ඉතින් මේ වෙනුවෙන් ගොඩක් තවත් මහන්සි වෙන කෙනෙක් තමයි ගාමිණී අය කියන්නේ. ඉතින් ගාමිණී අය මේ වගේ පොදු වැඩ වලට ගොඩක් දේවල් වලට උදව් කරන කෙනෙක්. අපි අහලා බලමු. ගාමිණී අය කොහොමද මුලින්ම මේ වැඩේ පටන් ගන්න හේතුනේ? ඉතින් මේක කැඩී කිබිඳීකින් තිබ්බ එක අපිට හදාගන්න තත්ත්වයක් නැතුන් ඉන්න කාලේ අපිට ලඟුම් පිටුම් කරගන්න බැරුම් තමයි අපි අර එයා පැත්තේ තියෙන ලොකු බුදු පිළිම වහන්සේ. ඔකත් ඇදුවේ මම. ඔක අපේ බණ්ඩාරගේ නාමල් මැද කියන්නේ. ඔව්. එයා තමයි ඒකේ මේ බුදු පිළිමය අරන් දුන්නේ. ඒක හැදුවාට පස්සේ අපේ සෝමසිරි මැදගෙදර මහත්තයා ගමට ඇවිල්ලා එයාලා චූටි කාලේ පොත් පාඩම් කරපු සින්දු කියපු තනලු මෙතන. ඊට පස්සේ එයාට මේකට දුක හිතුණා මේ බෝධිය තිබුණ විදිය. මේක දැන් ඇතුළ ඔබතුමාට පේන්නේ නැතුව ඇති. ඇතුළ තියෙන ඉතින් මොල් ඔක්කොම පෑදිලා. මේ ඊට පස්සේ තමයි පොඩි ගල් බැම්මක් තිබ්බේ එක ගරා වැටිලා. ওই ගල් බැම්මේ තමයි තිබ්බේ අර ප්‍රතිසංස්කරණය කරපු ගල. ඒ ගල තිබ්බෙත් ওই ගල් බැම්ම. ඒක අරන් මම අර පැත්තෙන් තියලා තින්නේ මේ මතු අනාගතයට මිනිසුන්ට පේන්න. ඊට පස්සේ එතුමා ඇවිල්ලා තමයි මේක අපි මොනවා හරි කරලා හදමු ගමේ දේ කියලා අපි ඔක්කොම එකතු වෙලා සෝමසිරි මැදගෙදර මහත්තයාගේ ප්‍රධානත්වයෙන් එයා තමයි අපිට මේ මූලිකත්වය දෙන්නේ මේ ඔක්කොම ප්‍රතිපාදන ගෙනත් දෙන්නේ. අපි වැඩ කරගෙන යනවා දැනට සුවිච්චාවෙන්. සල්ලි මුදල් නැතුව නමුත් අපිට අර දිගටම මේක ඇදගෙන යන්න අමාරුයි. අපි දුප්පත් මිනිස්සු. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ඉතිරි වැඩ වැඩියෙන් තියෙන වැඩ තමයි ඉදිරියට තියෙන්නේ. ඔව් එතකොට දැන් ගමෙන් පිටායගෙන් මොන වගේ සහයෝගයක්ද මේ වෙනකොට ලැබිලා තියෙන්නේ? මේ වෙනකොට සෑහෙන දෙනෙක්ගෙන් අපි දන්න කියන අපේ ගමෙන් ගිය ඉහළ නිලධාරීන්ගෙන් පීරිස් මැදගෙදර මහත්මයා, එතකොට සිරිපාල මැදගෙදර මහත්මයා, ඒ වගේ කට්ටියකින් අපිට මූල්‍ය ආධාර ලැබිලා තියෙනවා. දැනට අපි දන්න විදිහට අපි නොදන්න පිට පළාත්වල මැදගෙදර මහත්මයාගේ හිතවත් කට්ටිය ගොඩක් අරමුදල් දුන්නා. දැන් ඒවා ඉවර වෙගෙන යන්නේ. ඉදිරි ටික කරගන්න තමයි අපිට එතුමත් දැන් අසනීප තත්ත්වෙන් ඉන්නේ. සෝමසිරි මැද මහත්තයා ඉස්පිතාලේ ඉන්නවා කියලා කිව්වා ඊයේ පෙරේදා. ඉතින් ඉතිරි ටික කරගන්න එතුමාට හයියක් වෙනවා නම් ලොකු දෙයක්. ඔව්. ඉතින් දැන් මේක කරනකොට ඇත්තෙන්ම ස්වේච්ඡාවෙන් කිව්වට අපිට කරන්න බෑ. අපි රජයේ රැකියා කරන අය නෙවෙයිනේ. එතකොට කැමරාර කැමති වෙලා මේකට උදව් උපකාරයක් කරන්න කිව්වොත් එන්නේ. ඒතකොට ඔබතුමාලා මොන වගේද දැන් කොහොමද සම්බන්ධීකරණය කරන්නේ? එන්න බැරි කට්ටියට නම් සෝමසිරි මැදගෙදර මහත්තයාගේ ගිණුම් නම්බරයට මොන හරි ආධාරයක් කරනනම් ඒක බාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ළඟපාත යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වැඩේ බලලා මොකද මේ වැඩක් කරනවා කියලා මේ පෙන්නුවාට මෙතෙන්ට ආවන පේන්නේ. ඔව්. මෙතෙන්ට ඇවිල්ලා බලලා ආධාරයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඔව් අපි පොඩ්ඩක් ගම ගැනත් පොඩ්ඩක් කතා කරමු. ගමේ මේ වගේ ප්‍රසිද්ධ චරිත ගොඩක් ඉන්නවා ජීවත් වෙන. හැබැයි ඉතින් මේ හැමෝටම හිත පහළ වෙන්නේ නැහනේ මේ වගේ පුණ්‍ය කර්ම කරන්න. ඉතින් ඒක නිසා සෝමසිරි මැදගෙදර මහත්මයා ගැන කතා කරමු. මොන වගේ මතකයක්ද ඔබතුමාට තියෙන? එතුමාගේ ගමේ ඉන්න කාලේ කොහොම මොන වගේ මතකයක්ද? එතුමා ගමේ ඉන්න කාලේ අපේ තාත්තලත් එක්ක ඇසුරු කරපු එක්කෙනෙක්. එතුමා මේ දැන් ඉන්න තත්ත්වයේ ගමේ හිටපු තත්ත්වයේ වෙනසක් නැහැ. එතුමා ගමටාම ගමේ මිනිස්සුත් එක්ක හරි බැඳීමෙන් ගමේ මිනිස්සු කන බොන දේ කාලා බීලා මේ පිහිල්ලෙන් වතුර නාලා ඉන්න කැමති මිනිස්සෙක්. එයා මේ හරි චාම් පුජ්‍යලයක්. ඉතින් මේ මිනිස්සයා මේ මිනිස්සයාට අපි හරි ආදරේ. තව දැන් මේකේ වැඩ කටයුතු ඉවර කරන්න හිතන විදිහට කොච්චර මුදලක් වගේ යයිද? මුදලක් කියන්නේ දැනට ඉතින් බඩු මුට්ටු ගණන් එකම තැනකින් ගන්නලා තියෙනවා. ඉතින් එතන කියන ගානට ඇරෙන්න අපිට වෙන තැනකින් ගෙනවොත් ඒ ප්‍රවාහන කුලි යනවා. ඒ නිසා මේකට සාමාන්‍ය තව ලක්ෂ 3ක් 4ක් විතර යනවා. 3ක් නෑ ලක්ෂ 3ක් 4ක් කියන්නේ මං හිතන්නේ කොළඹෙන් පිට ජීවත් වෙනාට පොඩි ගාණක්. නමුත් අපි යෝජනා කරමු අපි කියමු ඒ අයට සුළු හෝ මුදලකින් හෝ ශ්‍රමයෙන් හෝ නැත්නම් වෙනත්ම දැනට බුදු පිළිම
කුටි 9ක් තියෙනවා. කුටි 9ට බුදු පිළිම ගමේ කට්ටිය බාර අරන්. ඊට අමතරව ඒකට තීන් තාලේප කරන්නත් ටිකක් බාර අරන්. තව කපලාරු වැඩ ඒවට තමයි සිමෙන්ති අරමෝ යන්නේ. ඒතර සෝමසිරි මැදගදර මහත්තයා කොහොමද මෙතෙන්ද සතියකට සැරයක් එනවද මාසයකට සැරයක්? එයාට විවේක තිබ්බ හැම මොහොතෙම එනවා. ඔව්. තවත් නම් ගිය සතියේත් ඇවිල්ලා ගියා. ඒ ඇවිල්ලා ගියාට පස්සේ දැන් අසනීප වෙලා කියලා ඔය මට ආරංචියක් ආවා ඉස්පිතාලේ කොහොමද ඉන්නවා කියලා. දැන් ආයෙත් ලබන සතියේ එනවා කිව්වා. ඔව්. ඒ අරෙන්ට නිතරම පැය දෙකෙන් දෙකට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. කරන්නේ මොනවද මොකද කරන්න කියලා කතා කරනවා. ඔව්. ඒතර මොකක්ද ගමේ තියෙන සමිතිය සම්බන්ධය මොකද්ද? සමිතිය තියෙනවා මරණාසන්න සමිතිය. ඒක සමිතියට අපි සම්බන්ධ කරන්නේ නැහැ මොකද සමිතිය අසරණ සරණ. ඔව්. සමිතිය. ඔව්. නමෙන්ම අසරණ සරණ. එතකොට ඒක සමිතිය මේකට ගාව ගන්න බෑ. ඔව්. සමිතියේ තියෙන මුදල් ප්‍රමාණය ටිකක් අඩුයි. නමුත් සමිතියේ සමිතියට සම්බන්ධ කට්ටිය තමයි මේකෙත් ඉන්නේ. ඔව්. සමිතිය හරහා නෙමෙයි මේක යන්නේ. අපි වෙනම පුජ්‍යලිකව අර සෝමසිරි මැදගදර මහත්තයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේක කරන්නේ. හරි බොහොම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරනවා සියලු දේවල්ම සාර්ථක වෙලා මේක ගමේ අයටත් පිට අයටත් ගනුම් පිදුම් කරන ලස්සන තැනක් බවට පත් වෙන්න ඉක්මනටම මිනිස්සුන්ගේ ආධාර උපකාර අවධානය යොමු වෙලා මෙතෙන්ට පින් කැමැති හැමෝටම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මේ වෙලෙන් ගොඩක් මහන්සි වෙනවා මේ බෝධීන් වහන්සේ ගොඩනගන්න. උපුල් මහත්තයා දැන් මේක හැමෝම එකතුලා ස්වේච්ඡාවෙන් තමයි මේ වැඩේ කරන්නේ මුදල් බලාගෙන නෙවෙයි. එතකොට අපි දැන් කරන්නේ රජයේ රැකියාවත් පෞද්ගලික අංශවල රැකියාවන් අපි ගොවිතැන්පත් කරලා ජීවත් වෙනවා. එතකොට ස්වේච්ඡාවෙන් මේ වැඩේ මෙහෙම දිගටම කරගෙන යන්න පුළුවන්ද? ඉතින් අපිට අමාරුකම් ගොඩාක් දුෂ්කරතා නැත්තේ තමයි අපි මේ කරගෙන යන්නේ. ඔව්. මොකද අපි කරන්ට පටන් ගත්ත වැඩේ අතරමඟ නවතින්න නෙවෙයි. ඒ නිසා අපි ගම්වාසී සියලුම දෙනාගේ සහයෝගයත් ඇතුව අපි මේ දේ ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තමුන්නාන්සලාට ඉතාම ගෞරවයෙන් සහ ආදරෙන් අපි ඉල්ලා සිටිනවා ඔබතුමාලට හැකිනම් අපිට ආධාර මුදල් වශයෙන් හරි මේකට අවශ්‍ය කරන පරිත්‍යාග බඩු මුට්ටු හරි අපිට ලබා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් සහ ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද හේතුව එක දිගටම මිනිස්සුන්ට දැන් අද තියෙන වාතාවරණෙත් එක්ක අපි ගොවිතැන් කරන්නේ. ඉතින් දවස් 5-6 වගේ වැඩ කරගන්න අමාරුයි. මොකද තමන්ලත් වැඩ කරගන්න ඕනි. ඒ නිසා ඉතින් මේ කටුකයි තමයි ජීවිතේ. ඒ වුණාට අපි මේක කොහොම හරි උත්සාහ කරනවා ඉදිරියට ගෙනියන්න. ප්‍රධාන මූලිකත්වය අපි සෝමසිරි මැදගදර මහත්මයා අපිට ලබා දෙනවා. නිතරම අපිට පැය දෙකෙන් දෙකට වගේ කතා කරලා කොහොමද වැඩ කරන්නේ මොකද කරන්නේ කියලා අපිට මේ නිතරම කියනවා. ඒ වගේම අපි පත්නසිරි මහත්මයා ගාමිණී මහත්මයා එතුමාලාගේ දෙන්නගේ ප්‍රධාන සහයෝගය එතුමාලා දෙන්නගෙන් තමයි අපිට ලබා දෙන්නේ. ඉතින් ගියක් ගානේ යන්නේ නැහැ. මොකද හැකි පමණින් මේ කට්ටිය ඇවිල්ලා අපිට උදව් උපකාර කරලා යනවා. ඉතින් තේ ටිකක් අරෙන්නේ එතකොට හැකි දෙයකින් අපිට උදව් කරන්න කියලා තමයි ගෞරවය. එතකොට දැන් මෙතන බුදු පිළිම තියෙනවානේ. ඒ බුදු පිළිම කොහොමද එක එකනා බාර අරන් තියනවාද? ඔව් බුදු පිළිම ටිකට එතකොට එක එකනා දැනට බාර අරන් තියෙනවා. එතකොට කවුරු හරි මේකට තමන්ගේ නම දාගන්න මෙතෙන්ට ඕනි නම් මොන හරි පරිත්‍යාග කරන්න ඉන්නවනම් මොන වගේ දේවල්ද දැන් මෙතෙන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ පරිත්‍යාග කරන්න? දැන් මෙතෙන්ට පරිත්‍යාගයක් වශයෙන් කරන්න තියෙනවා අපිට නැවත හොඳයි ස්පීකර් සෙට් එකක්. හමුණා. ඔව් එතකොට මෙතෙන්ට අපිට දැන් මේක අලුත් ප්‍රතිසංස්කරණය කරගන්න තමයි අපිට ගොඩාක්ම අවශ්‍ය. කපරාරු ගහ ගන්න තියෙනවා, ටයිල් අල්ලන්න තියෙනවා. එතකොට බුදු පිළිම වහන්සේලා තියෙන තැන් කපරාරු ගහ ගන්න තියෙනවා. දැනට තමයි අපිට වැඩ ගොඩාක් තියෙන. ඔව් ඇත්තටම අපි දැන් ගමට ආවම තේරෙනවා මේ අයත් ළමයි ඉස්කෝලේ යන පන්ති යවන කට්ටිය. මොකද මේගොල්ලන්ට දවසක් පාඩුනා කියන්නේ ඒක ලොකු එකයි ගන්න බෑ ජීවිතේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ ස්වේච්ඡාවෙන් වැඩ කරන එකට ඕගොල්ලන්ගෙන් අපි ඉල්ලනවා මේගොල්ලෝ වෙනුවමුත් යම් කිසි සුළු හෝ මුදලකින් හෝ ඒගොල්ලන්ගේ ළමයිගේ අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි ඕගොල්ලන්ට ජීවිතේ මම හිතන්නේ සතුටු වෙන්න පුළුවන් එකම දෙයක්. මොකද යම් දවසක ඔයාලගේ මැදිහත් වීමක් අහුවෙලා ඔයාලත් මේකට යම් කිසි දෙයක් කරා කියලා ඔයාලට මේකෙන් සතුටු වෙන්න පුළුවන්. ඒක නිසා උගුල් මහත්තයා අවසන් වශයෙන් අපි කතා කරමු. දැන් මේක ලස්සනට මේ වගේ තැනක් එනකොට ඒතර ගමට මේ මිනිස්සුන්ගේ මොන වගේ දෙයක්ද හිතේ තියෙන්නේ මොන වගේ සතුටක්ද තියෙන්නේ? ඉතින් මේක වැඩි දියුණු කරගන්න තමයි මිනිස්සුන්ගේ සියලුම දෙනාගේ සහභාගීත්වය එක්කම තියෙන්නේ. අර ගැටලුවකට තියෙන්නේ එකම ගැටලුව තමයි අපිට දැන් මුදල් ප්‍රශ්නේ
මේක කොහොමද කරගන්නේ කියන එක ගැන තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙන් සියලුම දෙනාගෙන් ආපහු මම ගෞරවයෙන් සහ ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ පුළුවන් නම් අපිට ඔබතුමාලා අපේ පත්මසිරි මහත්මයා ඉන්නවා නිතරම මෙතන. එයා සම්බන්ධ කරගෙන එයා හරහා මේ එයාට උදව් කරන්න කියලා මම ඒතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් තෙරිපෑ ගැන අපි කතා කරනවා නම් තෙරිපෑ ගමෙන් බිහි වෙච්ච ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ගත්තාම දැන් සෝමසිරි මැද ගෙදර ගත්තාම ඒ වගේ කෙනෙක්. ඒ වගේම සිරිපාල මැද ආරක්ෂා සහකාර ලේකම් විශාල තනතුරු ප්‍රමාණයක් දරපු කෙනෙක්. ඒ වගේම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මනතුංග මහත්තයා. එතුමත් මේ ගමෙන් බිහි වුණ කෙනෙක්. ඒ වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ අයගෙන් තාම මොකක් සහයෝගයක් ලැබුණාද? ඒගොල්ලන්ට දැනුම් දීමක් කරලා තියෙනවා. දෙයි අයියා මොකද ඒ කට්ටියට දැනුම් දීලාද තියෙන්නේ? ඔව්. අපිට දැනට කීප දෙනෙක්ගෙන් මේ වගේ ආධාර කරලා තියෙනවා. තව ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඔව්. ඉතින් අපි පිට ඉන්න අයගෙන් බලාපොරොත්තු වෙනවා සුළු හෝ ආධාරයක් කරලා මේ පුණ්‍ය කර්මයට එකතු වෙන්න මේගොල්ලන්ගේ වෙන මහන්සිය වෙනුවෙන් ඔයාලට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක තමයි එකම දේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා හැමදේම සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.